හලෝ මේක ඔයාගේ ගෙදර තියෙන්නම ඕනි. ඔයා ලස්සන දින කැමති ළමෙක් නම් ගෑනු ළමෙක් කිව්වා පිරිමි ළමෙක් කිව්වා මේක ගෙදර නැති වෙන විදිහක් නැහැ. මේක මොකක්ද ඒක? වීඩියෝ එකකින් බලමු. hello welcome back to my YouTube channel. ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ සනීපෙන් සතුටින් ලස්සනට ඇති කියලා හිතනවා. අපිට වහිනවා. ඔයගොල්ලෝ දැන් thumbnail එකෙන් දන්නවා මම ඔයගොල්ලන්ට මොකක් හරි product එකක් ගැන කියන්න යන්නේ කියලා හරි. ගොඩක් කාලයක් ඉඳන් මට ඔයගොල්ලන්ට products ගැන ලොකුවට වීඩියෝස් අරන් බැරි වුණේ හින්දා මං හිතුවා ගෑනු ළමෙක් ගාව තියෙන ඕනම product එකකින් ආයෙත් මේ වීඩියෝස් ටික පටන් ගන්න. මේ දවස්වල ඔයාලගේ පැත්තට ක්ලයිමේට් එක කොහොමද ළමයි? අපිට උදේ ඉඳන් අවුව හවසට වහිනවා. ෂිට්. උදේ ඉඳන් අවුව අමාරුයි. හවසට වහිනකොට සනීපයි. සමහර දවස් තියෙනවා හොඳටම දවසම වහිනවා. එතකොටත් සනීපයි. මේ ප්‍රොඩක්ට් එක ගැන මම ඊට කලිනුත් ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එක description එකෙන් දාන්නම්. මොකද ඒක ගොඩාක් මීට වඩා details තියෙන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට පුළුවන් ගිහින් බලන්න. අද මම short and sweet තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් එන්නේ. අද අපි කතා කරන්න හදන්නේ The Ordinary brand එකේ තියෙන විශේෂ සීරම් එකක් ගැන. ඒ තමයි The Ordinary brand එකේ තියෙන peeling solution එක. AHA 30%, BHA 2% තියෙන මෙන්න මේ peeling solution එක. මේ ගැන ඉතින් ඔයගොල්ලන්ට මම අමුතුවෙන් සවිස්තරාත්මක විස්තර දෙන්න ඕන නැහැ. හැබැයි short and sweet මම කියන්න. මම කියන්නේ හැම ගෑනු ළමයි ගාවම මේ බොටල් එක තියෙන්න ඕනි කියලා. මොකද අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි අපිට ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි අපි මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් අපේ ස්කින් එකේ ග්ලෝ එක එන්නේ නැති ගැටලුව තියෙනවා. සමහර වෙලාවට අපිට පුළුවන් කමක් නැහැ හැම වෙලෙම ගිහිල්ලා අපේ ස්කින් එකට හොඳ ට්‍රීට්මන්ට්ස් කරන්න, ෆේෂියල්ස් කරන්න, මේ වගේ දේවල් කරන්න. එතකොට ස්කින් එකේ ග්ලෝ එක හදාගන්න එක ලේසි නෑ. ස්කින් එකේ ගොඩාක් වෙලාවට ඇක්නි ස්කාර්ස් තියෙනවා. මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන මුහුණවල් තියෙනවා. ඉතින් අන්න ඒ කැනු ළමෙක් ගාව මෙන්න මේ AHA 30% BHA 2% peeling solution එකක් තියෙන්නම ඕනි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ එකපාරක් කරන එක try කරලා තියෙන ළමෙක් වෙන්න ඕනේ. හැබැයි sensitive skin එකක් නෙමෙයි නම්. sensitive skin එකක් තියෙන කෙනෙක්ට මොන විදිහකින්වත් මේ සීරම් එක පාවිච්චි කරන්න විදිහක් නැහැ. මොකද මේක එක්ස්ෆෝලියේෂන් එකක්. මේක ගොඩාක් කරන්නේ අපේ ස්කින් එක තියෙනවට වඩා සෙන්සිටිව් කරන එක එක්ස්ෆෝලියේෂන් එක වෙන හින්දා. ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩාක් සෙන්සිටිව් නම් ඔයාට මේක පාවිච්චි කරන්න බෑ. මම ඔයාලට කියන්නම් මෙන්න මේ පීලින් සොලියුෂන් එකේ තියෙන වැදගත්කම. ළමයි මේ පීලින් සොලියුෂන් එක කියලා කියන්නේ The Ordinary brand එකේ තියෙන ඉතාමත් strong ගොඩාක් useful serum එකක්. මේකේ තියෙනවා AHA 30% BHA 2%. මේ AHA 30% වලින් අපේ ස්කින් එකේ උඩ ලේයර් එක හොඳට ක්ලීන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකේ අපේ টপ ලේයර් එක AHA 30% වලින් අපේ টপ ලේයර් එක එක්ස්ෆෝලියේට් කරන්නේ. එතකොට මේ BHA කියන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි අපේ টপ ලේයර් එකට යටින් තියෙන ලේයර්ස් ගොඩාක් ඩීප්ලි එක්ස්ෆෝලියේට් කරන්නේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මේ දේවල් අයින් කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට තේරෙන විදිහට මේක පාවිච්චි කරන්න ඕන මොන වගේ අයද කියලා. ඔයාට තියෙනවා නම් හරිම ඩල් ස්කින් එකක් මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙන්නේ නැහැ. ඔයාට මන්ත්ලි ෆේෂියල්ස් ක්ලීන් අප් කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. කරන්න යන්න වෙන්නේ නැහැ. කරත් ග්ලෝ එකක් නැහැ. ඔයාගේ තියෙනවා නම් ඇක්නි ස්කාර්ස්. එතකොට මේ ඇක්නි ස්කාර්ස් ෆේඩ් අවුට් වෙන්නේ නැත්තම් ඒ වගේම uneven skin tone එකක් තියෙනවා නම් ස්කින් එකේ එක එක කලර්ස් එක එක විදිහ කියන්නේ එක එක parts එක එක විදිහ නම් ඒ වගේම textured skin එකක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේක පාවිච්චි කරන්න. මම පැහැදිලි කරලා කියනවා නම් අපි ගොඩාක් අයට තියෙන එකිනෙකාට වෙනස් වෙන ස්කින් ටයිප්ස්. ඉතින් අපේ ස්කින් එකේ ගොඩාක් වෙලාවට සමහර අයගේ තියෙනවා ගොඩාක් ඇක්නි හින්දා ඇතිවෙච්ච ස්කාර්ස් තියෙනවා. මේවා මොනවා කරත් අයින් වෙලා යන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් පීලින් සොලියුෂන් එක පාවිච්චි කරලා ඒක ෆේඩ් අවුට් කරගන්න. සම්පූර්ණයෙන්ම අයින් වෙලා ග්ලාස් ස්කින් එකක් එන්නේ නැහැ. හැබැයි යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක ඩල් නම් ඔයා මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරත් ඔයාගේ ස්කින් එකේ ග්ලෝ එකක් එන්නේ නැත්තම් ඔයා කොයිතරම් දේවල් කරත් කොයිතරම් ක්‍රීම්ස් වර්ග කොයිතරම් ප්‍රොඩක්ට්ස් වර්ග කොයිතරම් ස්කින් කෙයාර් කරත් ඔයාගේ ස්කින් එක හරියම අඳුරු ගතියක් නම් තියෙන්නේ. කිසි ග්ලෝ එකක් නැත්තම් කිසි එළියක් නැත්තම් ලයිට්නින් ගතියක් නැත්තම් මේ ප්‍රොඩක්ට්ස් වැඩ කරන්නේ නැත්තම් මේකෙන් එක්ස්ෆෝලියේට් කරාම ඔයාගේ ස්කින් එකේ ඉන්ස්ටන්ට් ග්ලෝ එක හැදෙනවා විතරක් නෙවෙයි ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙන්නත් ගන්නවා. ඒ වගේම තමයි uneven skin tone. සමහරවිට ඔයාලා දැකලා සමහර අයගේ නහය කටනේ කට දෙපැත්ත කට වටේට නහය දෙපැත්ත අඳුර වෙලා තියෙනවා. සමහර අයගේ මේ වගේ තැන්වල පිග්මන්ටේෂන්ස් ඇවිත් තියෙනවා. සමහර අයගේ නාලලේ පිග්මන්ටේෂන්ස් තියෙනවා. මේ වගේ තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ පීලින් සොලියුෂන් එක භාවිත කරන්න. කොටින්ම කිව්වොත් ඔයගොල්ලන්ගේ ස්කින් එක ලස්සනට ග්ලෝ කරගන්න, රේඩියන්ට් කරගන්න මේ පීලින් සොලියුෂන් එක භාවිත කරන්න පුළුවන්. මේක මාරම ස්ට්‍රෝං ඒ වගේම මාරම විදිහට ඉෆෙක්ටිව් සීරම් එකක්. මේක මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තියෙන්නේ. ටිකක්
බීටරුට් කල එක වගේ ටිකක් බ්ලඩ් වගේ ටෙක්ස්චර් එකක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකෙන් හරිම ලේසියෙන් අපේ ස්කින් එක හොඳට එක්ස්ෆෝලියේට් කරලා අපිට පුළුවන් අර විනාඩි 5කින් ගන්න හරියට පැයකින් කරගන්න හොඳ ෆේෂියල් එක අවුට්කම් එක. ඒ කියන්නේ අවුට්පුට් එක ගන්න පුළුවන් අනිවාර්යෙන් අපි හොඳ ෆේෂියල් ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ අපේ ස්කින් එක ග්ලෝ වෙලා ක්ලීන් වෙලා අර තියනවා නේද? හොඳ රිසල්ට් එකක්. අන්න ඒක ඔයාලට විනාඩි 5න් ගන්න පුළුවන්. මේක අදුටි ප්‍රත්‍යක්ෂයෙන් මට මේක අල් පාවිච්චි කරන්න බෑ. උනට මම මාර ආස සීරම් එකක් මම කලින් මේ ගැන වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක කරලා තියෙනවා. මම පර්සනලි පාවිච්චි කරන සීරම් එකක්. මම දන්නවා ගොඩාක් අය මේක පර්සනලි පාවිච්චි කරනක තමන්ගේ ස්කින් එක එක්ස්ෆෝලියේට් කරගන්න ස්කින් එකේ මේන්ටේන් එක ස්කින් එකේ ග්ලෝ එක පවත්වාගෙන යන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් කම්බිනේෂන් ඔයිලි ඩ්‍රයි ස්කින් තියෙන අය හැබැයි සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් හරිම ඉක්මනටම ඕනම ප්‍රොඩක්ට් එකකට රියැක්ට් කරනවා නම් ඔයා මේක පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම තව ෆ්‍රෙෂ්ලි වැක්ස් කරපු ස්කින් එකට කොහොමද පාවිච්චි කරන්න බෑ. ඒ වගේම සන්බර්න්ස් තියෙන ස්කින් එකකට පාවිච්චි කරන්න බෑ. මොකද මේකෙන් වෙන්නේ ළමයි අපේ මම අර කිව්වා වගේ උඩ ලේක එක්ස්ෆෝලියේට් කරනවා. එරම කිව්වොත් මම කරන ෆේෂියල් ට්‍රීට්මන්ට් එකක් කරා වගේ ඉන්න ස්කින් එක සෙන්සිටිව් වෙනවා. තව සෙන්සිටිව් වුණොත් ඔයාගේ ස්කින් එක ඉරිටේට් වෙන්න පුළුවන් අවදානම වැඩි. ඒ වගේම සන්බර්න්ස් තියෙනවා නම් ඒ ස්කින් එකත් සෙන්සිටිව් වෙනවා. එතකොට ස්කින් එක ඒත් ඉරිටේට් වෙන්න තියෙන අවදානම වැඩි. මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන් හින්දා සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් මොනම වෙලාවකවත් මේක පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම තමයි ෆ්‍රෙෂ්ලි වැක්ස් කරපු කෙනෙක් වුණත් මේක පාවිච්චි කරන්න යන්න එපා. එතකොට මේක ගොඩාක් වෙලාවට ස්කින් එක ඩැමේජ් කරන්න බලපානවා. පීලින් සොලියුෂන් එක භාවිතා කරන්නේ කොහොමද? මේ පීලින් සොලියුෂන් එක හරිම ලේසි භාවිතා කරන්න. මම රෙකමන්ඩ් කරන්නේ සතියට එක් වතාවක් පාවිච්චි කරොත් හොඳටම ඇති. හැබැයි රෑට මේක උදේකට දවාලකට වගේ පාවිච්චි කරනකොට රෑකට පාවිච්චි කරන එකෙන් ගොඩාක් හොඳයි. එතකොට අපේ ස්කින් එකේ ප්‍රොටෙක්ෂන් එක වැඩි. ස්කින් එකට ඉරුවෙලිය වැදෙන්නේ නැහැ. ස්කින් එකට පිටතින් එන කිසිම ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයා හොඳට ස්කින් එක ක්ලීන් කරලා ක්ලෙන්සර් කරලා හොඳට ටෝනර් කරාට පස්සේ ඔයාට පුළුවන් මේකෙන් ඩ්‍රොප්ස් කීපයක් අරගෙන ඔයාගේ මූණේ කමුල් දෙපැත්ත නිකට නහය නලල කට වටේ නැතුව ඇස් වටේ නැතුව ඇප්ලයි කරලා පොඩි ලේ එකක් ඇප්ලයි කරලා ඊට පස්සේ මේක විනාඩි 5ක් වගේ විතර තියලා මද රස්නේ වතුරෙන් ක්ලීන් කරන්න තියෙන්නේ. ඕක විතරයි කරන්න තියෙන්නේ. මේක සතියට සැරයක් කරන්න. මොකද එක්ස්ෆෝලියේෂන් එකක් නිතර නිතර කරන්න අපේ හැමට හොඳ නැහැ. ඒ හින්දා සතියට සැරයක් කරාම හොඳටම ඇති. ඊට පස්සේ ඒක උඩින් ඔයගොල්ලන්ට පුළුවන් හොඳ හයිඩ්‍රේටින් මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. මේක අනිවාර්යයි. හොඳ හයිඩ්‍රේටින් මොයිස්චරයිසර් එකක් ඇලෝවෙරා ජෙල් එකක් වගේ දෙයක් වුණත් කමන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන හොඳ බ්‍රෑන්ඩ් එක මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. ෆ්‍රේග්‍රන්ස් එකක් ලොකුවට නැති හොඳ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. ඉතින් මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේක ඔයගොල්ලෝ ඔරිජිනල් පාවිච්චි කරන්න ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට රිසල්ට් එක නැහැ. ස්කින් අනික ඉතින් අපි අපේ ශරීරයට ගන්න දේ, අපේ සිරුරට දාගන්න දේ, අපේ හැමට භාවිතා කරන දේ අනිවාර්යෙන් ඔතෙන්ටික් ඔරිජිනල් වෙන්න ඕනි කියන එක මතක තියාගන්න. එතකොට තමයි රිසල්ට් එක තියෙන්නේ. හාම් එකක් නැත්තේ. ඉතින් මේ දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ ඕනම ප්‍රොඩක්ට් එකක් ඔරිජිනල් ගන්න පුළුවන්. ග්ලෝබල් බී මගේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දැම්මොත් මම ගාව තියෙන දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එක විතරක් නෙවෙයි සෙරාවේ, ඒ වගේම සෙටෆිල්, ගානියා, පික්සි, කොසාරික්ස් මේ වගේ බ්‍රෑන්ඩ්ස් කීපයකින්ම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ හැමට ගැලපෙන ප්‍රොඩක්ට් එක මගෙන් ඔතෙන්ටික් ගන්න මිලදී ගන්න මේ නම්බර් එකට WhatsApp මෙසේජ් එකක් දාන්න තියෙන්නේ. හරි. ඉතින් මේ බොටල් එකක් ඔයගොල්ලන්ට සෑහෙන කාලයක් ගෙදර පාවිච්චි කරන්න පුළුවන්. මොකද සතියකට සැරයක් අපි කරන්නේ. ඒ කියන්නේ මාසෙකට දවස් වතාවල් 4ක්. හැබැයි ඔයාලා මාසයක් යද්දී ඔයගොල්ලන්ගේ ස්කින් එකේ අර ක්ලියර් කියන එක, ග්ලෝ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 100,000ක් විශ්වාසයෙන් කියන්නේ. මොකද එච්චරකටම හොඳ රිසල්ට්ස් දෙන හරිම ඉෆෙක්ටිව් සීරම් එකක් තමයි පීලින් සොලියුෂන් එක කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න රෑකට පාවිච්චි කරන්න. ඊට පස්සේ සාමාන්‍ය දවස් 3ක් විතර යනකම් විටමින් C, රෙටිනෝල්ස්, එක්ස්ෆෝලියේට් වෙන එක්ස්ෆෝලියේටර්ස් වර්ග ඒ වගේ දේවල් භාවිතා කරන්න යන්න එපා. ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හොඳට මොයිස්චරයිසර් තියාගන්න, හයිඩ්‍රේටින් තියාගන්න. ඒ වගේම අවුවට යන එකිනුත් වැළැක්වෙන්න. මොකද ස්කින් එක ගොඩක් සෙන්සිටිව් වෙලා තියෙන්නේ. එතකොට ස්කින් එකට සන්බර්න්ස් එනවා වැඩි. ස්කින් එකේ රතු වෙලා පැචස් ඇවිල්ලා රෑෂස් වගේ දේවල් මතුවෙන්න පුළුවන්. මොකද මම කිව්වා වගේ මේක මාරම ඉෆෙක්ටිව්. ඔයාගේ ස්කින් එක ක්ලියර් ග්ලෝ කරනවා වගේම තමයි ස්කින් එක පරිසම් කරගත්තේ නැත්නම් at least දවස් 2-3ක් යනකම් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන් ඉඩකඩත් වෙති. ඒ වගේම තමයි මේක භාවිතා කරලා සාමාන්‍යයෙන් නිතරම ඔයිලි යන කෙනෙක් නම් අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ස්කින් එක අර කිව්වා වගේ ඩැමේජ් වෙන්න පුළුවන්. දී ඕඩිනරි පීලින් සොලියුෂන් එක කියන්නේ මම එකයි කිව්වේ හැම ගෑනු ළමෙක් ගාම පිරිමි ළමෙක් ගාම තියෙන ඕන ප්‍රොඩක්ට් එකක් නෑ කියලා කියන්න පුදුමයි. මොකද නැති නම් පුදුම වෙන්න ඕන. මොකද අපේ ස්කින් එක ලස්සනට තියාගන්න, ස්කින් එක ග්ලෝ තියාගන්න අපි හරි ආසයි.
අපි හරි ආසයි දවසින් දවස අපේ ස්කින් එක තියනවාට වඩා දිදුලන පැහැපත් ගතියක් ගන්න. අපි ස්කින් එක හොඳ පෙනුමට තියාගන්න මාරම ආසයි. ඉතින් අපේ ස්කින් එකට හොඳ දේවල් ළඟා කරගද්දී හොඳ රූටින්ස් වලට යද්දී හොඳ ප්‍රොඩක්ට්ස් භාවිතා කරත් සමහරවිට සමහරගේ ස්කින් එකට මොනවා කරත් වැඩ කරන්නේ නැති වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. සමහරලාට ඔයා ගෙදර ඉන්න ගෘහණියන් නම් ඔයාට විතර ෆේෂියල්ස් ක්ලීන් අප් වලට යන්න බැරි වෙන්න පුළුවන්. ඔයා ටීනේජර් කෙනෙක් නම් ඔයාට ෆේෂියල්ස් ක්ලීන් අප් කරන්න බැරි වෙන්න පුළුවන්. විතරක් නෙමෙයි සමහරලාට ෆයිනෑන්ෂියලි ඔයාට දේවල් වලට වියදම් කරන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ඔයා කොයිතරම් ස්කින් කෙයාර් කරත් ඔයාගේ හොඳ ස්කින් එකක් මේන්ටේන් වෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ The Ordinary brand එකේ පීලින් සොලියුෂන් එක අරන් සතියට සැරයක් ඔයාගේ ස්කින් එක පීල් ඔෆ් එක්ස්ෆෝලියේෂන් එකක් කරගෙන ඔයාගේ ස්කින් එක නිතරම ග්ලෝ කරගන්න ස්කින් එකේ හොඳ වෙනසක් දැක ගන්න. මම කියනවාට ඔයගොල්ලන්ට ගොඩාක් ස්කින් එකේ අඳුරු ගතිය තියෙනවා ස්කින් එක ලස්සන නෑ කියලා හිතනවා ස්කින් එක තව රේඩියන්ට් ග්ලෝ වෙන්න ඕනි කියලා හිතනවා නම් අරන් තියාගන්න පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යෙන් මේක වැදගත්. මේක මූණට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගේ අත්යට කළු වෙලා තියෙනවා නම් දනිස් කළු වෙලා තියෙනවා නම් බැලමිට කළු වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට භාවිතා කරන්නත් පුළුවන් එක්ස්ෆෝලියේෂන් එකක් විදිහට. ඉතින් එතකොටත් ඒ ඒරියාස් වල තියෙන ඩාර්ක් ඩෙඩ් ස්කින් එක ටික ටික රිමූව් කරලා ඔයගොල්ලන්ට ග්ලෝ එක හදා ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි මට කරන්න ඕනුනේ The Ordinary brand එකේ peeling solution එක ගැන. මොකද මම ගොඩ කාලයකට කලින් මේ ගැන වීඩියෝ එකක් කරලා තිබුණා. ඒ වුණාට ගොඩක් වෙලාවට සමහර අය මේ ගැන හරියට අවබෝධයක් නැහැ පාවිච්චි කරන විදිහ, ඊට පස්සේ after care කරන විදිහ, කොහොමද පාවිච්චි කරන්න ඕනි, කොහෙන්ද ඔතෙන්ටික් ගන්න පුළුවන් මේ දේවල් ගැන හරිය අවබෝධයක් නැති හින්දා මං හිතුවා ආපහු ස්කින් කෙයාර් ගැන ප්‍රොඩක්ට්ස් ගැන කියලා දෙද්දී ඕගොල්ලන්ට වැදගත්ම The Ordinary brand එකේ වැදගත්ම ප්‍රොඩක්ට් එකකින් පටන් ගන්න ඕනි කියලා. ඊළඟට නම් මං ගේන්නේ ප්‍රෙග්නන්සි රිලේටඩ් වීඩියෝ එකක්. ප්‍රෙග්නන්සි කාලෙත් ස්කින් කෙයාර් වැදගත්නේ. ඒ සම්බන්ධව දෙයක් මං ගේන්නේ. කොහොම හරි මේ channel එක subscribe කරලා තියාගන්න. ලස්සන වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. ලස්සන තියෙන ළමයි මේ ඉන්න කාලේ ලස්සනට ඉන්න, තමන්ට ආදරය කරන්න, තමන් වෙනුවෙන් දේවල් කරන්න, තමන්ගේ හැම ගැන හිතන්න, තමන්ගේ රූපේ ගැන හිතන්න පුළුවන් හැම වෙලාවකම තමන්ට හොඳම දේ දීලා ලස්සනට ඉන්න. මොකද ලැබිලා තියෙන මිනිස් ජීවිතේ තමන්ව සතුටු කරලා තමන්ව ලස්සනට තියාගෙන තමන් වෙනුවෙන් දේවල් කැප කරලා හොඳට ගෙවන්න උත්සාහ කරන්න. ඔහෙ ගෙවිලා යන දෙන්නේ නැතුව ඔයා ලස්සනට ඉන්නවා කියලා කියන්නේ ඔයාගේ වටපිටාවේ ඉන්න දේවලුත් ඉන්න අයත් ලස්සන නම් නිතරින්ම ඒ විතරක් නෙමෙයි ඔයාට සතුටු හිතේ ඒ වගේම තව කෙනෙක්ව ලස්සන කරන්න ඔයාට ආසාව මේ දේවල් ඇති වෙවි. ඒ හින්දා ලස්සන වෙන දෙපාරක් දෙතුන් පාරක් හිත ඉන්න එපා. පුළුවන් හැම වෙලාවෙම පුංචි දෙයකින් හරි ලස්සන වෙන්න උත්සාහ කරන්න. subscribe කරලා තියාගන්න. අපි ආයෙ හම්බ වෙමු. ගිහින් එන්න. bye.